පණ නැත්තවුන් සමග මලවුන්ගේ අඩවිය. නෝනා කොහෙටද යන්න ඕනේ? ඉඟුරු කඩේ හන්දියෙන් දාන්න. හරි නෝනා හරි. මේ හරියද ගෙවල්? මම දැක්කා මේ දවස් දෙකක් විතර පොඩි එක්කෙනෙක් උදේට ඉස්කෝලේ යනවා. ඔව් මල්ලි. මාදම් පිටේ ගේට් එක ඉස්සරහවත් ඉන්නේ. පොඩි එක්කෙනා කොස්ගහන්දියේ ඉස්කෝලේ යන්නේ. ඉතින් හැමදාම උදේට දවල්ට එක්කන් යන්නේ. අද පොඩක් පරක් වුණා. හරි මහන්සි මල්ලි. දෙවනි බබා හම්බෙන්න ළඟ නිසා. ඒකයි වීල් එකේ යන්නේ. එහෙමද නෝනා? අපේ බබත් යන්නේ මේ ওই ඉස්කෝලේටම තමයි. දැන් 2 වසරනේ. එහෙමද? මල්ලි කොතන පාක් එකේද ඉන්නේ? මම රේල් පාර ගාව පාක් එකේ. එළි වෙනකන් ඉන්නවා. වෙන මොන රස්සාද ඉතින්? පුළුවන් විදියට හයර් එකක් ගිහින් නෝමල් එකේ ජීවත් වෙනවා. එහෙමද? මගේ මහත්තයා වැඩ කරන්නේ සැමුවෙල් එකේ. එයාත් උදේ හවසේ යන වෙනවා. මේ ළඟනේ. ඔව් මල්ලි. මාව ඔතන කලර් ලයිට් එක ළඟ දාන්න. හරි අක්කේ හරි. කීයද මල්ලි? 100ක් දෙන්නකෝ. මේ කතාව පටන් ගන්නේ කොළඹ මාතම්පිටිය පැත්තේ. කනත්තක් ඉස්සරහා මහ වත්ත තිබුණු ගෙයක් ළඟ. මේ කෙදර හිටිය පවුල දුව තමන්ගේ ළමයා ගන්න යන ගමන් තමයි රේල් පාර ගාව වීල් පාක් එකේ ඉන්න කෙනෙක් එක්ක මේ කතාව ඇති වෙන්නේ. ඒ ගෑනු කෙනාට දරුවෙක් ලැබෙන්න හිටියේ. කොහොම හරි සතියක් දෙකක් යනකම් දන්න කියන හැමදාම වගේ එකම හයර් එක යන මේ දෙන්නා ගොඩක් කුළුපග මිතුරන් වුණා. ඒත් මේ හයර් එක ගියා මිසක් මේ දෙන්නගේ ගෙවල් තියෙන තැන්වත් මේ දෙන්නට දෙන්න තැනක් හිටියේ නෑ. ඒ කියන්නේ හයර් එකේදී විතරයි මේ දෙන්නට දෙන්න අඳුරන්නේ. ඔහොම සතියක් දෙකක් යනකොට අර ගෑනු කෙනා එක පාරටම පොඩි දරුවව ඉස්කෝලේ අරන් යන්නේ නැතිව නැවතුණා. අර වීලකේ කෙනා නම් හිතුවේ දරුවා හම්බ වෙන්න ළඟ නිසා ඉස්පිරිතාලේ නවත්තන්න ඇති කියලා. මල්ලි උඹ තව ඉන්නවද? ඔව් බං අයියේ. තා පොඩ්ඩක් වෙලා ඉඳලාම යනවා. මේ මහරය මොකාද බං හයර් යන්න එන්නේ? මේ බලපන්. රෑ 11ක් පහුවෙලා. දැන් ඉතින් ගෙදර ගියා කියලා මොනව කරන්නද බං අයියේ? ගෑණි බුදි පොඩි එකත් බුදි. මටත් ගිහින් බුදියන්න තමයි වෙන්නේ. එහෙනම් උඹ ඉඳලා වරෙන්. මට නම් හොඳටම බඩගිනි. රෑ වෙන්න කලින් ඇඟපත හොදලා කන්න ඕන බං. උදේ සෙට් වෙමු එහෙනම්. good night මචං. ඕකේ good night එහෙනම් කොහොම හරි මෙයා පැයක් විතර වීලකට වෙලා ඉන්නකොට දන්නේම නැතුව නිින්ද ගියා. ඒ කරලා අමුතු සීතලක් ඇඟට දැනිලා එක පාරටම නැගිටුණා. අක්කේ මම බීල් එකට නගිනව දැක්කේවත් නෑනේ. මේ කොහෙද ඔයා මේ තනියම යන්නේ? ඔව් මල්ලි. ඔයා නිදි නෑ. ඒකනේ අක්කේ මේ මහන්සියට පොඩ්ඩක් නිින්ද ගියා. මේ ඒක නෙමෙයි. පොඩි බබා හම්බුණාද ඔයාට? එයාද මේ? අනේ සුබ පැතුම් අක්කේ. හොඳයි ඒකත් හොඳයි. මේ ඒක නෙමෙයි අක්කේ. මේ රෑ කොහෙද යන්නේ මේ? ගෙදරට. හරි අක්කේ. කොහොම හරි වෙනද වගේම ඒ වීල් එක නැවතුනේ හරියටම මාදම්පිටිය කනත්ත ඉස්සරහා. අක්කේ මේ ඔයා කොහෙද යන්නේ? මේ ඔය පැත්තේ කනත්තනේ. මේ හයර් එක? පණ නැත්තවුන් සමග මලවුන්ගේ අඩවිය.